එන්න මොකද්ද කරන්නේ මේ පෝලන්ත කන්නේ අම්මේ ඔය ඇල්ලතුරක් ගන්න මොකටද ඕක අම්මා ඔක විසිකලන්නේ පොඩ්ඩයි එලිනාට කොප්ප දෙන්න කොප්ප අරගෙන කියන්න 1991 එනකොට තිබ්බද නෑ ධර්මපාලතුමා එනකොට ඒක ගලවලා කෑලි අරගෙන යනවා ගෙවල් හදන්න ධර්මපාලතුමා තමයි දැන් වන්දින මූලකන්ද කුටිය හැදුවේ අද ධර්මපාලතුමාවත් ඒ හදන්න මේ වගේ ආපුවයි උදව් කළා ඊයේවත් අද ඉන්නවද නෑ හැබැයි වන්දින හැමදාම කරේම මේ මිනිස්සුන්ට පින් ලැබෙනවද නැද්ද එන්න මොකද්ද කරන්නේ මේ පෝලන්ත කන්නේ අම්මේ ඔය ඇල්ලතුරක් ගන්න මොකටද ඕක අම්මා ඔක විසිකලන්නේ පොඩ්ඩයි එලිනාට කොප්ප දෙන්න කොප්ප අරගෙන කියන්න මාසේ කොහාටද ලංකාවට අපි බලන්න තාත්තා බලන්න යන්නේ 10 වෙනි මාසේ අපි බලන්න යන්නේ 9 වෙනි මාසේ හරියට පෙබරවාරි මාසේ වඩින්නේ එතකොට බුදුහාමුදුරුවෝ ඊට පස්සේ වඩිනවා මහියංගනේ ඉඳලා උරුවෙල් දනව්වට එතෙන් සිට නදී කාශ්‍යප ගයා කාශ්‍යප ඇතුළු පිරිස පැවිදි කරගෙන බුදුහාමුදුරුවෝ වඩිනවා රජගහ නුවරට ශාස්ත්‍ර ඉතිහාසයේ පළවෙනිම ආරාම පූජා සිදු වෙන්නේ රජගහ නුවරදී මොකක්ද ඒ ආරාමේ නම කවුද හදලා පූජා කරන්නේ බිම්බිසාර මහරජු බුදුහාමුදුරුවෝ වේළුවනේ වස් කාල 5ක් වැඩ ඉන්නවා බුදුහාමුදුරුවෝ වැඩිම කාලයක් වැඩ හිටියේ කොහෙද ඒතවනේ හදලා පූජා කරේ කවුද අනේ පිටුගේ නම මොකක්ද සුදත්ත බුදුහාමුදුරුවෝ දකින්නේ කොහෙද මෙන්න මේ රජගහ නුවර වේළුවන ආරාමයේ හාහාපුරා කියලා ඉස්සෙල්ලම සුදත්ත බුදුන් දකින්නේ රජගහ නුවර වේළුවන ආරාමයේ එදා තමයි බුදුහාමර සවැත්නුවරට වඩින්න කියලා ආරාධනා කරන්නේ. බුදුහාමුදුරුවෝ වස් කාල 5 වැඩ සිටි වැදගත්ම වස් කාල ටික. 1 බරණැස 2 3 4 17 20. මම ඊට පස්සේ කියන්නේ 2 කියන්න 3 4 17 20 අනේ කියන්නේ ඔව් මෙන්න මේ වස් කාල 5 තමයි බුදුහාමුදුර රජගහ නුවර වැඩ හිටියේ 2 3 4 කියන්නේ ශාසන පටන් ගත්තම හැටි හින්දා නොයෙක් දේවල් වටිනාම දේවල් සාකච්ඡා කරගත්තේ ශාසනය පවත්වන්නේ කොහොමද කියලා තීරණ කරේ මේ ඔක්කොම කරේ රජගහ නුවරදී. ඒ අනුව මෙන්න මේ සිවුර නිර්මාණය වෙන්නේ මොකක් වගේද? මේ අරන් ඉන්න සිවුර කුඹුරක් වගේ. කොහේ කුඹුර වගේද? කොහේ කුඹුරද? මගදේ කෙට වගේ. මගදේ කියන්නේ මේ රජගහ නුවර මේ පළාතට කියන්නේ දා මගදේ. මේ මගධ රාජ්‍යයේ කෙත වගේ රජගහ නුවරදී සිවුර නිර්මාණය වෙනවා. අද අපි සිවුර නිර්මාණය වුණ රජගහ නුවර වැදගත් සතුටු වෙන්නේ. බුදුහාමුදුරු වැඩ ඉන්න කාලේ එක සූත්‍ර දේශනාවන් දේශනා කළා. පිරුවානා පොත් වහන්සේ තමයි අපි ගෙදරක පිළිත් කියනකොට දේශනා කරන්නේ. පිරුවානා පොත් වහන්සේ කොටස් 4කට වෙන් කරනවා. පළවෙනි බණවර, දෙවෙනි බණවර, තුන්වෙනි බණවර, හතරවෙනි බණවර. මේ බණවර හතරම බණවර හතරෙන් බණවර දෙකක් දේශනා කරේ රජගහ නුවරදී. ඒ කියන්නේ ආනානාටි ඉතිකලිය ආදී සූත්‍ර අරගෙන බැලුවම පිරිත් පොතේ භාගයට වැඩි දේශනා කරන්නේ බුදුහාමුදුරු රජගහ නුවරදී. ඒ වගේම බුදුන්ට වෙදහම් කරපු ජීවක හිටිය රජගහ නුවර. ජීවක බුදුන්ට දුන්නේ නිරෝගීකම. ඔබට නිරෝගී වෙද ගන්න ලැබේවා කියලා
දැන් යනකොට පස්පංගුව තම්බල තියෙනවා එකක් බීලා නැත්නම් බස් එකට අරගෙන යන්න. හරිද? ඉනුත්තුන්. හරිද? එතකොට ලංකාවේදී බෝධි පූජා තියෙනෝනේ. බෝධි පූජා කියලා ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? බෝධි පූජා කියනකොට පස්පංගුව පැකට් එකක් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා සම්පත්ති විමිනාතේ සමිජ්ජතු